Hello guys, කොහමද? ගොඩ කාලෙකින් අපි ආයෙමත් වීඩියෝ එකක් දාන්න ගත්තා. ඉතින් ඔයාලා ගොඩක් හිතනවා ඇති Minecraft වල potion හදන්නේ කොහොමද කියලා. මම මේ කියන්නේ Minecraft එකේ ගොඩක් කට්ටිය දන්නවා කොහොමද potion හදන්නේ කියලා. මම මේ වීඩියෝ එක දාන්නේ ගොඩක් Minecraft වලට මුලින්ම ආපු අයට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් අද කියන්න ආවේ Minecraft වල potion හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ potion හදන විදිහ එකයි තියෙන්නේ ඒ brewing stand එකේ. ඉතින් ඔයාලා මේ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් Minecraft වල potion හදන්න අපිට ඕන වෙනවා මේ brewing stand එක. මේ brewing stand එකේ තමයි තියෙන්නේ මෙතන fuel එක දාන්න තියෙනවා. මෙතන තමයි අපිට හදන්න ඕනේ potion එකේ recipe එක මෙතන තමයි තියෙන්නේ. මෙතන තමයි water bottles දාන්න. ඔයාලා හිතනවා ඇති මේක duration වැඩි කරන්න splash potion එකක් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ හැම potion එකේම duration වැඩි කරන්නේ අපි මේ brewing stand එකේ අපි potion එක හදලා ඉවරනට පස්සේ duration එක වැඩි කරන්න නම් ඒ කියන්නේ විනාඩි 3ක විනාඩි 8 කරගන්න නම් අපි මෙතනට දාන්න ඕන redstone එකක්. ඒක splash කරගන්නේ කොහොමද? splash potion එකක් කරගන්නේ කොහොමද? ඒ කියන්නේ විද්ධාම මේ වෙන එකක් කරන්නේ කොහොමද කියලා. ඔය මම පෙන්නන්න splash potion කියන්නේ මොනවද කියලා. මේ තමයි splash potion කියන්නේ. මේවා අපිට බිබි ඕනේ මේව තමයි splash potion කරන්නේ. මේ splash potion කරගන්න අපිට ඕනි gun powder. අපිට ඕන gun powder. ඉතින් අපි යමු පළවෙනි potion එකට. Potion of swiftness. ඉතින් මේ swiftness potion එක හදාගන්න අපිට ඕන blaze powder. මොකද blaze powder ඕන අපිට fuel එක විදියට nether wart ඕන අපි ඒක oak wood potion එකක් විදියට හදන්න sugar ඕන අපිට ඒක swiftness කරගන්න අපිට තව water bottle 3ක් ඕන ඉතින් අපි blaze powder එක මේ fuel මේකට තියමු nether wart එක දාමු bottle 3 දාගත්ත දැම්මට පස්සේ අපිට එනවා oak wood potion එකක් හොමින්න දැන් මේක awkward potion එකක් වුණාට පස්සේ අපි දාන්න ඕන sugar. මේක swiftness potion එකක් වෙන්නේ sugar දැම්මට පස්සේ. මේ තියෙන්නේ potion of swiftness. මේකේ speed එක තමයි දෙන්නේ. මේ තියෙන්නේ potion of swiftness. මේකේ duration එක 3යිනේ. ඔයාලට දැන් මේකේ duration එක වැඩි කරගන්න ඕන නම් ඔයාලට redstone එකක් දාගන්න පුළුවන්. මේක splash potion එකක් කරගන්න ඕන නම් gunpowder දාගන්න පුළුවන්. ඉතින් අපි දෙවෙනි potion එකට. දෙවෙනි potion එක strength potion එක. ඉතින් මේ strength potion එක හදාගන්න අපිට ඕන blaze powder fuel එක විදියට nether wart එක ඒ oak wood potion එකක් හදන්න මේ blaze powder ආයෙමත් ඕන මොකද strength potion එක හදන්න අපිට water bottle 3කුත් ඕන අපි fuel එක මෙතෙන්ට දාගත්තා nether wart එක මෙතෙන්ට දාගත්තා water bottles ටික මෙතෙන්ට දාගත්තාම අපිට මේ water bottles ටික oak wood potion හැදිලා හැදෙනවා ඊට පස්සේ අපි මේ ඒක හැදුනට පස්සේ oak wood potion ටික හැදුනට පස්සේ අපි මේ blaze powder එක දාලා අපි ඒක strength potion එකක් කරගන්න ඕන. ඉතින් ඔයත් මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරලා හොය තියාගන්න. ඉතින් දැන් මේක oak wood potion එක කැල්ලා ඉවරනේ. ඊට පස්සේ අපි දාන්න ඕන blaze powder. ඒක strength potion එකක් වෙන්නේ මේ blaze powder දැම්මට පස්සේ.
ඔව් මේ තියෙන්නේ strength. මම කලින් කිව්වා වගේම ඔයාලට duration එක වැඩි කරගන්න ඕන නම් ඔයාලට දාන්න පුළුවන් redstone splash potion එකක් කරගන්න නම් ඔයාලට දාගන්න පුළුවන් gun powder. ඉතින් තුන්වෙනි potion එක poison. ඒ poison potion එක හදන්න blaze powder ඕන, nether wart ඕන, spider oil ඕන, මේ bottles තුන ඕන. ඔයාලට එක bottle එකකට හදා ගන්න ඕනේ. එක bottle එකක් දාලා මෙතන හදා ගන්න පුළුවන්. මම මේ bottle තුනම දාලා හදන්නේ. ඔයාලට පේනවා. අපි ඉතින් මේ blaze powder එක දාමු fuel එක විදිහට. nether wart එක මෙතනට bottle ටික මෙතන දාමු. ඒක oak wart potion එකක් හදා ගන්න මුලින්ම. දැන් මේක oak wart potion එකක් උනානේ. දැන් ඊට පස්සේ තමයි spider eye එක දාන්න ඕන. මේක තමයි දැන් poison potion එක. හැබැයි මේ poison potion එකේ තප්පර 45යි තියෙන්නේ. ඊට පස්සේ leaping potion එක. ඉතින් මේ leaping potion එකට blaze powder, nether wart ඕන, rabbit foot ඕන. ඉතින් මේ water bottle තුනක් ඕන. කලින් වගේම blaze powder එක fuel එක විදිහට, nether wart එක oak wart potion එක හදන්න. ඊපස්සේ rabbit foot එක තමයි leaping potion එක හදන්න ඕන. දැන් rabbit foot එක දාන්න ඕන. දැන් leaping potion එක හැදුනා. කලින් ගෝවගේම ඔයාලා redstone දාලා මේක duration එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් දැන් water breathing potion එක. මේකට අපිට ඕන blaze powder, nether wart, puffer fish, water bottle තුන. blaze powder fuel එකට water bottle තුන, nether wart එක oak wart potion එක කරගන්න. දැන් oak wart potion එකක් වුණා. දැන් ඊට පස්සේ puffer fish එක දාන්න ඕන. හරි මේ දැන් water breathing potion එක වුණා. ඊළඟට තියෙන්නේ turtle master potion එක. ඉතින් මේ potion එකට අපිට ඕන blaze powder, nether wart වගේම turtle shell එකක් ඕන. මේක fuel වලට nether wart එක oak wart potion එකක් හදන්න. brewing stand එකකින් potion හදද්දී ටිකක් වෙලා යනවා. තප්පර 10ක් වගේ වෙලාවක් යනවා. ඊට පස්සේ අපි දාන්න ඕන turtle shell එක. Then potion of
Turtle Master. ඊළඟට slow falling. ඒකට ඕන blaze powder, nether wart, phantom membrane සහ water bottle 3. ඉතින් දැන් awkward portion උනාට පස්සේ තමයි phantom membrane එක දාන්න ඕන. slow falling. මේක තියෙන්නේ විනාඩි 1:30. fire resistance. මේකට ඕන අපිට blaze powder, nether wart සහ magma crane. awkward portion එකක් උනාට පස්සේ තමයි magma cream එක දාන්න ඕන. awkward portion එකේ effect මුකුත් නෑ, බිව්වට අවුලක් නෑ, මොකක්වත් නෑ ඒකේ. ඒ awkward portion එක වෙන්නේ අපිට portion එක හදාගන්න පුළුවන් ලේසි වෙන්න. මේ තියෙන්නේ portion of fire resistance. ඉතින් අර විදිහටම ඔයාලට redstone දාලා duration එක වැඩි කරගන්න පුළුවන්. විනාඩි 8කට gun powder දාලා splash potion එකක් කරගන්න පුළුවන්. ඉතින් 9 වෙනි potion එක potion of regeneration. ඉතින් මේකට ඕන blaze powder, nether wart සහ gas tier. මේ gas tier කෙනෙක් ගන්න පුළුවන්, gas tier ගන්න පුළුවන් gas කෙනෙක් මරලා විතරයි. awkward portion එකක් කරගන්න ඕන මුලින්ම. දැන් gas tier එක දාන්න ඕන. regeneration portion එක හදන්න. මේ portion regeneration portion එක Ancient cities වල ගොඩක් වෙලාවට තියෙනවා. මේ තියෙන portion regeneration එක. ඉතින් මේක තප්පර 45යි තියෙන්නේ. ඉතින් අන්තිම portion එක portion 10යි අන්තිම portion එක night vision portion එක. ඉතින් මේකටත් ඕන blaze powder, nether wart සහ golden carrot වගේම water bottle 3ක්. හරි. දැන් awkward portion එකක් වුණාට පස්සේ golden carrot එක දාන්න ඕන. මේ දින night vision portion එක. අර වගේම ඔයාට redstone දාලා duration එක වැඩි කරගන්නත් පුළුවන්, gunpowder දාලා splash potion එකක් කරගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට තව මොනවද ඕන potion යටින් comment එකක් දාලා
මේ වීඩියෝ එක ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරලා යන්න. ඉතින් අදින් අපි යනවා. ඔයාලා මේ බලපු ඔයාලට හැමෝටම ගොඩක් ස්තුතියි.